සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද මම උත්තර දෙන්න හදන්නේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒක තමයි විශේෂයෙන්ම මදසරුභාවයෙන් පෙළෙන රෝගීන් ඇවිල්ලා කියනවා අපිට සමහරවිට එන පළවෙනි දවසේම කියනවා මගේ ඇඟ උෂ්ණයි. එතකොට මම ඇඟ උෂ්ණකමට බෙහෙත් ගන්න තමයි ආවේ. එතකොට මගේ ගමේ අයත් කියනවා මගේ ඇඟ උෂ්ණයි කියලා. මම දන්න ගොඩක් අය කියනවා මගේ අම්මා කියනවා එහෙම නැත්නම් මගේ ආච්චි අම්මා කියනවා මගේ ඇඟ උෂ්ණයි කියලා. ඒ නිසා මම ඇඟ උෂ්ණකමට තමයි බෙහෙත් ගන්න ආවේ කියලා. එතකොට ඇත්තටම මේ ඇඟ උෂ්ණකම කියන එක මදසරුභාවයට හේතුවක් තමයි. නමුත් අපි මදසරුභාවය ඇති වෙන අපි හිතමු කාරණා 100ක් තියෙනවා නම් ඇත්තටම ඇඟ උෂ්ණකම කියන්නේ ඒකෙන් එක කාරණයක් විතරයි. එතකොට කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි හැම කෙනාටම ඇඟ නිවෙන බෙහෙතක් දෙනවා. නමුත් ඒක දීර්ඝකාලීනව කරන්න අවශ්‍ය දෙයක් නැහැ. සමහර වෙලාවට සති දෙකක් මාසයක් බිව්වම ඇති. ඊට කලින් අපි ගොඩක් වෙලාවට රෝගියාට බලනවා ඇයි මේ කෙනා ප්‍රෙග්නන්ට් වෙලා නැත්තේ කියලා. එතකොට සමහරවිට අවුරුදු 10ක් 15ක් මැරි කරලා වෙන්න පුළුවන්. ඇඟ උෂ්ණ නිසාම ප්‍රෙග්නන්ට් වෙනවා නෙමෙයි. සමහරවිට නිම්ම මෝරන්න නැති ප්‍රශ්න එහෙම නැත්නම් වෙන රෝගයක් තියෙන්න පුළුවන්. රෝගියා නොදැනුවත්. එහෙම නැත්නම් හස්බන්ඩ්ගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට අපි මුලින්ම කරන්නේ අර මොකද්ද ප්‍රශ්නේ කියලා හොයලා ඒ ප්‍රශ්නෙට තමයි අපි ඇඩ්‍රස් කරන්නේ. මොකටද බෙහෙත් කරන්න ඕනි කියලා බලලා තමයි ඒකට මුලින්ම බෙහෙත් දෙන්නේ. එතකොට ඒ සියලුම කාරණා සම්පූර්ණ වුණාට පස්සේ ඇඟ නිවන ඖෂධ දෙනවා. නමුත් අර රෝගීන්ගේ ඒක අපි සමහර වෙලාවට මිත්‍යා මතයක් කියලා හඳුන්වන්නත් පුළුවන්. හැම කෙනෙක්ම හිතනවා මම ප්‍රෙග්නන්ට් වෙලා නැත්නම් මගේ ගර්භාෂය උෂ්ණයි. එහෙම නැත්නම් මගේ ඇඟ උෂ්ණයි. ඒ නිසා තමයි ප්‍රෙග්නන්ට් වෙන්නේ නැත්තේ කියලා. ඉතින් මෙවැනි අවස්ථාවල ඒක කලබල වෙන්න එහෙම නැත්නම් එහෙම බය වෙන්න අවශ්‍ය නැහැ. එහෙම අපි නොදී ඉන්නේ නැහැ. නමුත් ඒක නිසි අවස්ථාව ආවහම දෙනවා. ඉතින් අර රෝගී නිතර අහන ප්‍රශ්නයක් මට ඇඟ නිවෙන බෙහෙත් ටික කවදද හම්බෙන්නේ? එහෙම නැත්නම් මට ඇඟ නිවෙන බෙහෙත් ටික දෙන්නේ නැද්ද? මම ආවේ ඇඟ නිවෙන බෙහෙත් ගන්න විතරයි. මට ඒක දෙනවද? ඉතින් අන්න එවැනි අවස්ථාවලට මොකද්ද කරන්න ඕනේ? මොනවද වෙන්න ඕනේ දැනුවත් කිරීම කියලා කියන්න තමයි අද මම ඔයගලන්ට මේ වීඩියෝ එක කරන්නේ. මම හිතනවා ඔයගලන්ට මේ අවශ්‍ය ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ නැති කියලා. අපි තව වීඩියෝ එකකින් තව දවසක හමු වෙමු. ස්තුතියි.